ආයුබෝවන් සුබ උදෑසනක් වේවා. මම අද දින ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ අපේ නිරෝගීමත් ජීවිතයක් ගත කිරීමට අප සැමට අවශ්‍ය වෙන ආහාර රටාව කොහොමද පවත්වා ගන්න කියලා. විශේෂයෙන් මම මේදී සාකච්ඡා කරන්නේ අපේ පැරණියන් කොහොමද නිරෝගී විදියට ජීවත් වීමට තම ආහාර රටාව සකස් කරගත්තේ කියලා. ඉස්සෙල්ලාම අපි ආහාර ගන්නකොට ඒ සම්බන්ධව අපි හොඳ සිහියෙන් ආහාර ගන්න ඕනේ. ඒ කියන්නේ ආහාර පිළිබඳ පමණක් අවධානය යොමු කරමින් විශේෂයෙන් අපි කෑලි වශයෙන් හපනකොට හරි අපි විශේෂයෙන් මස් මාළු වර්ග කනකොට කටුව මේ ඒවා අපේට අහිතකර වෙන්නේ නැති විදියට විකලකණ්ඩ අපි මානස ඒ වෙනුවෙන් යොමු කරන්න ඕනේ. ඒක තමයි කියන්නේ ආහාර ගැනීමේදී මනස සිහියක් පවත්වා ගැනීම අවශ්‍ය වෙන්නේ. මොකද කලබලයෙන් කරන්න ගියොත් ඔක්කොම හරි ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒ නිසා මයින්ඩ්ෆුල්නස් කියන එක තා වැදගත් වෙනවා. අනිත් එක තමයි අපි මනුෂ්‍ය වර්ගය වශයෙන් අපේ ආහාර ජීර්ණ පද්ධතිය ගොඩක් සකස් වෙලා තියෙන්නේ සාකමය ආහාර දිරවීමට අවශ්‍ය පසුබිම වශයෙන්. මොකද අපේ සත්‍ය මාංශ ආහාරට ගන්න සතෙකුට වැඩිය සතුන්ගේ තියෙන ජීර්ණ පද්ධතිය වැඩිය මනුෂ්‍යයාගේ ජීර්ණ පද්ධතිය හරි දිගයි. ඒක එහෙම වෙලා තියෙන්නේ මේ අපේ සාකමය ආහාර පුළුවන් තරම් අවශෝෂණය කරගන්න පුළුවන් විදිහට. ඒ නිසා ඔබ සැමට මම යෝජනා කරනවා පුළුවන් තරම් එළවලු සහ පළතුරු වර්ග ආහාරයට තෝරාගන්න කියලා. අනිත් එක අපි ආහාර කනකොට ආහාරයේ සකස් කිරීමට දායක වූ ගොවි මහතාගේ සිට ඊට පස්සේ අපේ ඒක කුස්සිය පිළියෙල කර අපේ සහෝදරියට අපි බිරිඳට ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒක ඒවා මේසේ දක්වා ගැනීමට අපි උදව් දුන්න සැමටම ස්තුතිවන්ත වෙන්න ඕන. ඊට පස්සේ අනිත් අපි හෙල්ලන්න ඕන අපිට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාරය ලබා ගැනීම. මේ කියන්නේ කුසගින්න නිවා ගැනීමට පමණක්. මොකද අපේ වැඩිපුර අපේ ආමාශය පුරවාගත්තොත් ආමාශයට මේක ඊට පස්සේ මේක ආමාශයක විස දාලා මේක මේ ශරීරයට උරා ගන්න අවශ්‍ය නැඹරීම කරන්න ඉඩ තියෙන්න ඕනේ. මේක කරකින්න ඉඩ තියෙන්න ඕනේ. ඒකට තමයි ආමාශයෙන් භාගයක් ආහාර අරගෙන ඉතුරු භාගයෙන් භාගයක් වතුර බීලා ඉතුරු භාගයේ වාතය ගලා යාමට නිදහස්ව තියන්න ඕනේ. ඒ නිසා ඔබ සැම ඒ සම්බන්ධව සැලකිලිමත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාර ගන්න. ඊට පස්සේ ඔක වැඩිපුර ආහාර ගත්තොත් මේක ඔක්කොම දිරවීම පරක් වෙලා ඊට පස්සේ විශේෂයෙන් අපි දැන් මෑත කාලේ ගොඩක් තියෙනවා මේ ගෑස් තියෙනවා කියලා ગેස්ට්‍රයිටිස්. ඒක කියන්නේ ආම වාතය තමයි ඒක හේතුව. ආම වාතයේ පටන් ගත්තාම ඒක ગેස්ට්‍රයිටිස් වලට ඇවිල්ලා ඊට පස්සේ වෙන ලෙඩ වලට එන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණය පමණක් ආහාර ගන්න. අනිත් එක ආහාර වේග දෙකක් අතර පරතරය පුළුවන් තරම් අඩුම වශයෙන් පැය 4ක්වත් යන්න. මොකද කාපු එක දිරවලා අර වඩවල් මාර්ගයෙන් පිට වෙනකල් ඒක අපි පොඩි කාලයක් දෙන්න ඕනේ. අනිත් එක තමයි අපේ ආහාර වේල් ගණන. මම හිතන්නේ යෝගියෙක් ඉස්සර කාලේ යෝගියෙක් මේ ආහාර ගත්ත එක වේලයි. ඒක හොඳ උදාහරණයක් තමයි අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් උදේ ආයත අමතර ප්‍රධාන ආහාර වේල් එකයි ගන්න. ඊගාවට සාමාන්‍ය පුද්ගලයෙකුට මම හිතන්නේ ආහාර වේල් දෙකකුත් සෑහෙන්නත් පුළුවන්. ඉතින් ඊගාවට අනිත් එක ආහාර වේල් 3-4 තුන්වෙනි ආහාර වේල් ගන්නකොට අපි නිදා ගැනීමට කිට්ටු වෙලා අපි ගත්තොත් අපිට මේකේ ආහාරයේ දිරවන්න අවශ්‍ය ක්‍රියාශීලීත්වය අපේ ශරීරේ නැහැ. එතකොට අපේ ශරීරය නිද්‍රාටපත් වුනහම අවශ්‍ය තරම් ඔක්සිජන් අපිට ලැබෙන්නේ මේ ආහාර දිරවන්න. ඒ නිසා අඩු ගානේ නිදා ගැනීමට පැය 4කට පෙර ආහාරය ගන්න කියලා මම ඔබට යෝජනා කරනවා. ඒ නිසා තමයි පැරණන්ගේ පිළිගැනීමක් තියෙනවා, කතාවක් තියෙනවා. එක ආහාර වේලක් ගන්න යෝගියෙක්, ආහාර වේල දෙකක් ගන්න භෝගියෙක්, ආහාර වේල 3ක් ගන්න රෝගියෙක් කියලා. මම හිතන්නේ මේ
කතන්දරින් තමයි එහෙම මේක මෙහෙම කතාවක් හැදිලා තියෙන්නේ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ආහාර ප්‍රමාණය සහ ආහාර වේල් ගණන අතර පරතරය වැඩි කරගන්න කියලා. අනිත් එක තමයි අපි දැන් මෙච්චරලා කතා කළේ අපේ මේ ශරීරයේ භෞතික ශරීරයට අවශ්‍ය ආහාර. ඒකට කියන්නේ කබලින්කාර ආහාර. කබලින්කාර ආහාර කියලා අපේ බෞද්ධ ඉගැන්වීම් වල දක්වලා තියෙන්නේ මේ කැබලි වශයෙන් ගන්න ආහාර. ඊට අමතරව අපිට අපේ මනසට ආහාර වර්ග තුනක් අවශ්‍ය වෙනවා. වර්ග තුනක්. ඒක තමයි ඒ කියන්නේ ඒ තරම් අපේ මනස වැදගත්. මොකද මනස රැකුණොත් තමයි අපේ ශරීරයත් රැකෙන්නේ. ඉතින් මනස නැතුව ශරීරයෙන් ඇති වැඩක් නැහැ. ඉතින් ඒ නිසා තමයි මනසට ආහාර වේල තුනක් ඕනේ. ආහාර තුන මොනවද? පළවෙනි ආහාර ක්‍රමය තමයි මනසට ඕන මනෝ සංචේතන. මනෝ සංචේතන කියන්නේ මානසික සෞඛ්‍ය රැක ගැනීමට අවශ්‍ය යහපත් සංකල්පන. يعني කලාව, සාහිත්‍ය, සංගීතය, චිත්‍රපට ඒ වගේ මනස සංතරපණය කරන හොඳ රසකාමී දේවල්. ඒවා පුළුවන් තරම් භාවිත කිරීම තුළින් තමන්ගේ මනස සැහැල්ලු වෙනවා. ඒ කියන්නේ මනසේ තියෙන බර අඩු වෙලා යනවා. අනිත් එක තමයි පස්ස ආහාර. පස්ස ආහාර කියන්නේ ස්පර්ශය. ස්පර්ශය කියන්නේ අතීතයේ වුණු දැන් මේ වගේ කලාවක් සින්දුවක් කියවනම් තැනකට ගියා නම් ගමනක් ගියා නම් ට්‍රිප් එකක් ගියා නම් ඉතින් මුදු වෙලට ගියා නම් අන්න ඒ වගේ ස්පර්ශනීය වින්දනය. ගමන එක තමයි ඒ කලින් වුණ දෙයක් හරි අපි හිතලා ඒක තමත්කාරජනක මතකයක් ඇති කිරීම තමයි ස්පර්ශය කියන්නේ. ඒකත් අපේ මනස සමබරතාවයට පැද ගැනීමට ඉතාම අවශ්‍ය දෙයක්. හරි. ඉතින් ඒක පිළිබඳ සැලකිලිමත් වෙන්න කියලා මම ඔබ හැම කෙනාටම යෝජනා කරනවා. අනිත් වැදගත්ම දේ තමයි අපි බෞද්ධ ඒ කියන්නේ බෞද්ධ වෙන වශයෙන් හෝ යම් වෙනත් ආගම් වශයෙන් හෝ අපි යම් කිසි ඇදහිීමක් මේක යෙදෙනවා නම් ඒකට අපේ මනසට තව ආහාරයක් අවශ්‍යයි. විශේෂයෙන්ම බෞද්ධ ඉගැන්වීම් වල තියෙන විඥාන ආහාර. විඥාන ආහාර කියන්නේ අපි මනසට භාවනා කරන. ඒක තමයි විඥාන ආහාරට වශයෙන් ගන්නේ භාවනා කරන. එතකොට මනස ඊටාම සැහැල්ලු වෙලා මනසේ තියෙන බරගතිය ඒ කියන්නේ ප්‍රෝධ ගතිය අඩු වෙලා මනස සැහැල්ලු වෙලා මෛත්‍රී ඒ වඩන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එයාටින් මනසත් දීප්තිමත් වෙනවා, ශරීරයත් දීප්තිමත්, මූණත් දීප්තිමත් වෙනවා. ඒ නිසා ඒක ඊටාම වැදගත්. විඥාන ආහාර. එතකොට දැන් ඔබට වැටෙන්නේ නැහැති මෙච්චර වෙලා මම කියා දුන්නේ භෞතික ශරීරයට සහ මානසික ශරීරයට අවශ්‍ය ආහාර වර්ග දෙක. ඉතින් මින් ඉදිරියට ඔබ මේ ගැන සිතලා ඔබගේ විශේෂයෙන් මේ දිනවල පැතිරී පවතින විශාල ලෙඩ රෝග වලට විශාල මුදල් ගෙවමින් බේත් ගන්න හොයා යනට වැඩිය මේ වගේ මේ පොඩි දේවල් ගැන හිතුවොත් නිරෝගී ජීවිතයක් ගත කරන්න ඔබට හැකි වෙනවා. ඒ නිසා මේ ආහාර පිළිබඳ ඉදිරිපත් කිරීම මම අද මෙතනින් නතර කරනවා. ඊළඟට මගේ ඉදිරිපත් කිරීම තුලින් හමු වෙනකල් ඔබ සැමට ආයුබෝවන්.